මදුගඟේ සන්ධ්‍යා ජූස්. hello guys. ඉතින් ඔන්න අදත් එකතු වෙලා ඉන්නවා රයිඩ් විත් තරංග YouTube channel එකට. ඉතින් මම කලින් වීඩියෝ එකේදී කිව්වා part 5 මාදුගඟේ යන ලස්සන ගමන. ආන්නේ වීඩියෝ එක මම ඔයාලට දෙනවා කිව්වා. එහෙනම් ඔන්න දකුණු රටේ ගියපු අවසාන ලොකේෂන් එක මෙන්න මේක තමයි. එහෙනම් ඉතින් ඔයාලා මෙතනින් එහාට මේ වීඩියෝ එක බලලා හොඳට නරකද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. හරි ඉතින් අපි ওই විදිහට මාදුගඟේ යන බෝට් උඩ ගොඩ වුණා. අපි 4 දෙනා මෙන්න මෙතනදී බෝට් උඩ ගොඩ වෙලා මේ විදිහට මාදුගඟේ ඉස්සරහට විදිහට ඇදුණා. බාන ලස්සන පරිසරයක් තියෙන්නේ මෙන්න මේ ලොකේෂන් එකේ. අපිට පොඩි වීඩියෝ එකක් මෙන්න මේ විදිහට ගන්න පුළුවන් වුණා. ගස් අතරින් ඒගොල්ලෝ බෝට්ටුව දාලා එතන සුන්දරත්වය අපිට ඒගොල්ලෝ ලස්සනට විදහා දක්වනවා. ඉතින් අපි ওই විදිහට ඉස්සරහට ඇදුනා. ඔය තියෙන සුන්දරත්වය ඉඳගෙන දෙපැත්තට බලන්න පුළුවන් තවත් බෝට්ටු නවත්තලා තියෙනවා. අපි ඒ වගේම ඉස්සරහින් තවත් ලස්සන පාලමක් හම්බ වෙනවා. ඉතින් අපි 4 දෙනා මේ අයියත් එක්ක අපි ඉස්සරහට මේ විදිහට ගියා. ඉතින් අපි ගත කරපු මේ දවස් දෙක ගැන කතා කරනවා නම් මාරම සුන්දර අත්දැකීම් ටිකක් ගත්ත ජීවිතේට කවදාවත් තරම් නැහැ මේ වගේ අත්දැකීම් ටිකක්. ඉතින් මේ දවස් දෙකේදී ගොඩක් අපි එන්ජොයි කරා. ඉතින් හැබැයි මේ වෙලාවේ මේ වීඩියෝ එක කරලා අපි ගොඩක් දුකයි. මොකද දවස් දෙක ගත කරලා ඉවරලා අපි ගෙදර යන්නේ. අපි මේ ගඟේ ඉස්සරහට ඇවිත් අපිට තවත් බෝට්ටුවක් හම්බුණා. ඒගොල්ලෝ මේ ගමනේ සුන්දරත්වයේ විඳගනිමින් ඉස්සරහට යනවා අපිට හම්බුණා. ඉතින් යාළුවාට ඉස්සරහ හිටපින්ද යාළුවාට දුන්න පොඩි වීඩියෝ කෑල්ලක් ගන්න මෙන්න මේ විදිහට. ඉතින් බලා ගන්න පුළුවන් ඔයාලට ඈතින් පේන පොඩි කඩයක්. ඒ කියන්නේ මේගොල්ලන්ගේ ගඟ මැද ලස්සන කඩ තියෙනවා. අපි ඉස්සරහදී බලමු ඒ කඩේකින් අපි නවත්තලා මේ පැත්තේ ප්‍රසිද්ධ බීමක් අපි බොනවා. ඒ බලමු මොකක්ද කියලා. යාළුවා ඉතින් කොහොම හරි බෝට් උඩින් නැගලා වැඩ කරලා දාලා ලස්සන වීඩියෝ ටික ගන්න කොහොම හරි ගන්න දුන්නා. කොහොම හරි යාළුවා බස් එක ගත්ත පල්ලෙහාට මොකද උතන රටමුත් තියෙනවා. ආය පොල්ලන් ආවකට තමයි විතරයි යන්න වෙන්නේ. ඒ නිසා ඒක යනවා. පියට ඉන්නේ බෝතල් නම් තියෙනවා නෑ ඈ කිරෝ එල ගඟාස්ති තමයි පැවෙන්නේ ඉල නෑ පිල වන්නෝ ඉල. හරි ඉතින් අපි ওই විදිහට ඒ කඩේ ළඟට ලං කරා විදිහට ටිකින් ටික. ඉතින් කඩේ හැම දෙයක්ම වගේ තියෙනවා. අර කියන්නේ පාරක් අයින තියෙන කඩයක් වගේම හැම දෙයක්ම වගේ මේ කඩේ තියෙනවා. හැබැයි අයියා කිව්වේ අපි කිරල බීම බොමු කියලා. අයි බලමු ඉස්සරහට අපි බීවුවද කොහොමද ඒව රහයිද කියලා පොඩ්ඩයි බලමු. මෙතනින් එහාට ඉතින් ඉන්නේ මදුගඟේ සන්ධ්‍යා ජූස් බාර් එකේ. හරි ඉතින් අපි මේ විදිහට එතන ජූස් බාර් එකෙන් ඒ බීම එකක් බීලා ඉවරලා අපි ඉස්සරහට මේ විදිහට හැදුනා. ඉස්සරහ සුන්දර තැන් බලන්න. හරි ඉතින් මෙන්න මේ විදිහට අපි ඉස්සරහට එද්දී ඔයාලා සමහර ගොඩක් දෙනෙක්ට මේ මාදුගඟේ වෙච්ච සිද්ධියක් මතක ඇති. ඔන්න ඔය ලොකේෂන් එකේ තමයි අර ලොකු කිඹුලෙක් ඇවිල්ලා අර කබරේක්ව ගිලින ඒ සිද්ධිය තිබ්බේ. ඔන්න ඔය වීඩියෝ කරලා දින ඔන්න ඔතන ඔය ලොකේෂන් එකේදී මේ තියෙන්නේ දුපත් බිමි දුපත. මේ දුපත නමක් කී තියෙනවද මොකක් හරි? අය නමක් තියෙනවද මොකක් හරි මේ දුපතට? හරි ඉතින් මේ තියෙන්නේ ලංකාවේ දූපත් 64න් පොඩිම දූපතකින් මේගොල්ලෝ මේ කියන්නේ සතපහේ දූව කියලා ලංකාවේ පොඩිම දූපත. මේ තියෙන්නේ මාදුගඟේ ගල්පොත්ත
හරි ඉතින් දැන් ඉන්නේ මාදුගඟේ ගල්පොත්ත ගාව. හරි ඉතින් මෙතෙන්ට තමයි මාදුගඟේ ගල්පොත්ත කියලා කියන්නේ. හරි ඉතින් මේ විදිහට ඉස්සරහට තවත් අපිට කඩයක් හම්බෙනවා. හැබැයි මේ කඩේ නම් වහලා දාලා ගිහින් මම හිතන්නේ දවස් ගානකින් මේ කඩේ නම් ඇරලා නැහැ. ඔන්න තවත් අපිට කඩයක් හම්බෙනවා. හරි ඉතින් ওই විදිහට ඉස්සරහට යද්දි අපිට හම්බ වෙනවා තවත් ලස්සන තැනක්. මේ ගස් අස්සෙන් තමයි මේ බෝට්ටුව අරන් යන්න තියෙන මෙතනදී. අපි යද්දි බෝට්ටු දෙකක් එතන තිබ්බා. මාරම ලස්සන තැනක්. මම ගොඩක් ෆොටෝ වල දැකලා තියෙනවා. ගොඩක් සෝෂල් මීඩියා වල ෆොටෝ වල. මෙන්න මෙතන තමයි මගේ පළවෙනි වතාව මේ මාදුගඟේ ආපු. මෙතන තමයි එහෙනම් මේ ෆොටෝ ගහන්නේ. අපිත් ඉතින් ওই විදිහට එතනට බෝට්ටුව දැම්මා. ටික වෙලාවක් ගත කරලා ෆොටෝ කීපයක් ගහගෙන ඉඳලා මෙතනින් පිටත් වුණා. මේ සුන්දර ලොකේෂන් එකේ පිටත් වුණා. ඉතින් මේ අයියලාගෙන් අහපුවා මේ අයියලා තමයි කට්ටිය කතා වෙලා මෙතන ලස්සන කරලා තියෙන්නේ. මේ ලස්සනට හදලා අපිට මේ සුන්දරත්වය මිද ගන්න අපිට හදලා තියෙන්නේ. ඔය විදිහට අපි ඉස්සරහට එද්දී මාදුගඟේ අයිනේ ලස්සන ලොකේෂන් එකේදී අපිට මෙන්න මේ සුන්දර දර්ශන දෙයක් ගන්න මොන කෝච්චිය නවත්තලා තියෙනවා. ඊට පස්සේ එතනින් පාලමක් තියෙනවා. මේ පාලම යටින් තමයි අපි මේ ගමන ගියේ. ඉතින් හරිම සුන්දරයි මේ ස්ථානය. මාදුගඟේ ගමනත් අවසන් වෙලා ඒ අයරත් කතා බහ කරලා අපි ආයේ ගෙදර එන්න පිටත් වුණා. ඉතින් මේ පිටත් වෙච්ච ගමනේදී අපි ගියපු මාර්ගය පොඩ්ඩක් වෙනස් කරා. ඒ කියන්නේ අපි මාතරට ආව මාර්ගය පොඩ්ඩක් වෙනස් කරා. අපි දැන් යන්නේ මෙන්න මේ මාර්ගය. මොකද අපි මාතරට ආවේ කොළඹට ඇවිල්ලා තමයි අපි මාතරට ආවේ. පොඩ්ඩක් ඒ ගමන දුරයි. අපි හින්දා මෙන්න මේ විදිහට මේ පාරේදී ඉස්සරහට හදුනා. හරියට මේ විදිහට ඔන්න අපේ YouTube channel එකේ පළවෙනි ටුවර් එක මේ විදිහට අවසන් වෙනවා. ඉතින් මේකෙදී මොන හරි අපේ අතින් අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් ඊට නොතේරෙන දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාලට කමෙන්ට් කරලා අපිට මේක කියලා දෙන්න පුළුවන්. නැත්නම් අඩුපාඩුවක් වැරද්දක් තියෙනවා නම් අපිට හදලා දෙන්න පුළුවන්. එහෙනම් මෙතනින් එහාට තවත් ලස්සන වීඩියෝ වලින් අපි හමු වෙමු. එහෙනම් මෙච්චරලා වීඩියෝ එක බලන්න හිටපු ඔයාලට thank you. එහෙනම් යාළුවනේ අපි තවත් ලස්සන සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැම කෙනෙක්ටම ජය වේවා. subscribe කරලා සෙට් වෙන්න. සුබ දවසක් ඔයාලට.